තීරණාත්මක පන්දුවක්. වාර්තා බිඳ වැටෙන පන්දුවක් විය හැකියි. නෑ ඒක ලකුණක්. මන් ලකුණක් අඩුල්ලේ වැදුනා නම් මෙන්න වාර්තාව තබනවා මේ වෙලට පැතුම් නිස්සංක. ලකුණු 190ක් ලබාගෙන ශ්‍රී ලංකා ඒකදින ක්‍රිකට් වංශකතාව තුළ පිටුකරුවේ එක් දිනකදී ලබා ගන්නා වැඩිම ලකුණු ප්‍රමාණය පැතුම් නිස්සංක ලබාගෙන ඊට පෙර ඒ වාර්තාවට හිමිකම් වූ සනයි ජයසූරියත් සන්නාදේ ලැබෙනවා. ඊයලින් පහරෙන් ලකුණා ඩීපී ක්‍රිකට් කලාපේ ලකුණු 6යි 196යි දැන් 196යි යුක්ත ශතකය ලබා ගැනීම සඳහා ලකුණු 4ක් පන්දුව ස්ථානගත කළා. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4 අත් කර ගන්නවා දයාමර ක්‍රීඩාලෝලි අසන්නනේ නරඹන්නනේ. අපි බලමු මිනිස්සුගේ තීරණය. ඔව් දැන් ලකුණු 4 සඳහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිටකරුවෙකු එක්දින තරගයේදී ලබා ගන්නා ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කර ගන්නවා. පැතුම් නිස්සංක අනර්ග පිටකරණයක් විශිෂ්ට පිටකරණයක්. ගෝල් කිරීමේදී බැක්ස් වාලේ කලාපේ ලකුණු 6යි. පැතුම් නිස්සංක 6 පහර සංදර්ශනයක් දියත් කරනවා. පාලකලේ ක්‍රීඩා පිටියේ මේ ඉනිමේ එල්ල කරන 12 වන 6 පහර. පැතුම් නිස්සංක අවසන් පන්දුව ස්ථානගත කරනවා. හතරේ සීමාව දක්වා ලකුණු 4යි. 6 පහර හතරේ පහර සංදර්ශනයක නිමාව. ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවර 50 අවසන් පන්දුවකට ලකුණු 4ක් පැතුම් නිස්සංක 381යි හරිම 3යි විශිෂ්ට ඉනිමක් අනර්ග විශිෂ්ට ඉනිමක්